මොකද වුණේ පොදුනේ ඉන්ඩස්ට්‍රි මොකක් වේද කියලා නිකන් දාව කට්ටිය නිකන් හැකිලා වගේ ඉන්ඩස්ට්‍රියල් මේ මාසේ 16 වෙනිදාට කලින් ක්ලියරන්ස් වල සල්ලි කියපු අයට පරණ රේට් එක ඇප්ලයි වෙනවා කියලා කියලා තියෙනවා. මන් දැක්ක විදියට දැන් එයාට සෝලා දාලා 20ක් කියලා අපි හිතමුකෝ. එතකොට රුපියල් 45ක් හම්බ වෙනවනේ. නෑ ඒක ඩෝය කියන්නේ හරියට පාවිච්චි කරන්න මිනිස්සුට ලාභයි. ඔක්සිට ආපු කෝල් එකක්ම අද උදේ ඒකෙම සඳහන් වෙලා තිබ්බා මේ තව තැනක් කරනවා සීපීකින් ඇප්රුවල් එක මෙහෙම අරන් දෙන්න දෙන්නෑ කියලා රිජෙක්ට් වෙච්ච ඒවට සීපිකින් අප්‍රෝච් කරලා සමහර කම්පැනි වලින් අප්‍රෝච් කරලා රේට් එක අඩු වෙලා ක්ලියරන්ස් හම්බ වෙනවා කියන එක එතන පොඩි පොයින්ට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන මොකද අයිවන් අද එන්ටෙක් ලංකා පොඩ්කාස්ට් වැඩසටහනත් එක්ක තමයි සුපුරුදු පරිදි සම්බන්ධ වෙලා ඉන්නේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආකිල් අයිවන් ආකිල් අයිවන් ආකිල් මොකද වුණේ පොදුනේ රේට් එක තමයි දන්නේ then happening how easy Intex solar තියෙන නිසා ජීවිත කාලෙටම ගන්න සෝලා සිස්ටම් එක Intex solar මේ දවස්වල දැන් අපි පොඩ්ඩක් මාස් දෙකක් විතර මේ රේට් එක ගැන දැනගෙන හිටියා. ඒත් කරන්න බව උපරිම දේ කරා. කරන්න උපරිම කරා ඒත් අපිටත් රෑට උදේලා හිටිල්ල කොට තමයි තන්නේ රේට් එක අඩු වෙලා තියෙනවා කියලා. ගොඩක් මිනිස්සු දැනගෙන හිටියෙත් නැහැ. ඉන්ඩස්ට්‍රි මොකක් වේද කියලා නිකන් දාව කට්ටිය නිකන් හැකිලා වගේ ඉන්ඩස්ට්‍රි එක මං නම් දැක්කේ ගොඩක් මේ දවස්වල දැන් රේට් එක මොන රේට් එක අඩු වැඩි වුණාට ක්ලියන්ස් ගොඩක් කට්ටියට ලැබෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ග්‍රිඩ් ඇවැන්වලබිලිටි කියලා කියනවා. දැන් සමහර තොරතුරු ටිකක් ආවා මේ CB පැත්තම පුෂින් එකක් දෙනවලු මේ ක්ලියර්ස් දෙන්නේ නැති කම්පනීස් වලින් ක්ලියර්ස් දෙන්නේ නැතුව ඊට පස්සේ CB වලින් වෙනම අයිගොල්ලන් කම්පැනිස් වලට ඒගොල්ලන්ග අදාළ කම්පනීස් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඕන් ඉන්ජිනියර්ස්ලාගේ කම්පනීස් ඉන්නවලු. ඒක වෙනව කොහොමද? ඒකෙන් ඉන්ස්ටලේෂන් කරගන්න ඔයාලට මං ක්ලියර්ස් එක අරන් දෙන්නම් කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. පරණ රේට් එක අරන් දෙන්නම් කියලා කියයි. දැන් මේක ගොඩක් කියන CB අප්‍රෝච් කරපු තොරතුරුත් තියෙනවා. ඒත් ඒවා අපිට ප්‍රූෆ්ලි කිව්වොත් ඉතින් ගොඩක් කට්ටියගේ ජොබ් දැන් අනිවාර්යයෙන්ම මේ ඔය රේට් චේන්ජ් එකත් එක්ක දැන් උතන කියලා තියෙන්නේ ඒ කියන්නේ මේ මාසේ 16 වෙනිදාට කලින් ක්ලියරන්ස් වල සල්ලි කියපු අයට පරණ රේට් එක ඇප්ලයි වෙනවා කියලා තියෙනවා. එතකොට CB එකත් අනිවාර්යෙන්ම වක්කීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයගේ තත්ත්වයක් අනිවාර්යෙන් එන්න පුළුවන් CB එකේ කවුරු දන්න කට්ටියත් එක්ක එකතු වෙලා කරනවා නම් එම් අනිවාර්යෙන් CB එකේ උඩින් කට්ටිය පොඩ්ඩක් ඔඩිට් ඒ කියන්නේ ඉන්ටර්නල් ඔඩිට් එකක් හරි කරලා බලන්න මේක ඇත්තටම ඇප්ලයිද කියලා. නැත්නම් මොකද ඉන්ඩස්ට්‍රි එකක් නැත්නම් කවුරු හරි වාසියක් ගන්න අනිත් මිනිසුන්ට මේ කරන්න පුළුවන් නේ. ඔව් අද අපේ ඔෆිස් එකට ආපු කෝල් එකක්ම අද උදේ ඒකෙම සඳහන් වෙලා තිබ්බා මේ තව තැනක් කරනවා CBකින් ඇප්රුවල් එක මෙහෙම අරන් දෙන්න මෙන්න මේ CB එකේ කියලා එයාලා කියලා මේ මෙච්චර ගාන්න කරනවා CB එකේම ඒකින්ද ඒව ගැන බය වෙන්න එපා ටැරිෆ් එක ගැන බය වෙන්න එපා කියලාම කෝල් එකක්ම මේ ඇවිල්ලා තිබ්බා මොකද එයා අපෙන් කොටේෂන් අරගෙන ප්‍රයිසස් අරගෙන එහෙම කතා කරද්දි තමයි ඕක වෙලා තිබ්බේ. ඉතින් අද උදෑසන වෙච්ච දෙයක් ඒ වගේම මේ අපිට මේ මට ආරංචි වුණා 2-3 දෙනෙක් මගේ ක්ලයන්ට් බේස් එක දන්නවනේ මම සෝලර් ට්‍රේඩින් කරන්නේ සෝලර් පැනල් මගෙන් ගන්න ක්ලයන්ට්ස්ලා දෙන්නෙක් විතර මට කලින් කියලා තිබ්බා. දැන් ළඟදී එක්කෙනෙකුත් ඉන්ෆෝම් කරා මෙහෙම දැන් ක්ලියර්ස් දෙන්නේ නැහැ කියලා රිජෙක්ට් වෙච්ච ඒවට CBකින් අප්‍රෝච් කරලා සමහර කම්පැනි වලින් අප්‍රෝච් කරලා ඒගොල්ලන්ට අරන් දෙන්න. ඒ වගේ ඒක ඉතින් මිස්යූස් තමයි. ඉතින් කරප්ෂන් කොහොමද තියෙන කරප්ෂන් ටික අපිට ඉති කරගන්න බෑ. දැන් CB එකත්තර සූදානම් වෙලා තිබ්බේ නැහැ ග්‍රිඩ් එක මේ විදියට ස්ටේබල් ඒ කියන්නේ ඒගොල්ලන් දෙනකටම හිටියේ. ඉතින් ඉන්ජිනියර්ස් ඒ කියන්නේ අකිල් මේ රේට් එක අඩු වෙන්න එක හේතුවක්ද ඔය ග්‍රිඩ් එක අන්ස්ටේබිලිටි එක. ඇත්තටම කිව්වොත් ඒක එක හේතුවක්. දැන් CB එකට මැනේජ් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් ග්‍රිඩ් එක දැන් බැකප් පවර් එකක් දුවනවා. ඒකෙන් තමයි හෝල් ග්‍රිඩ් එකම ස්ටේබල් කරන්නේ. දැන් අපිටත් ගොඩක් කට්ටිය දන්නවනේ අර වඳුර සීන් එක. ඒ වඳුරත් එක්ක දැන් අපි දන්නවා වික්ටෝරියා ඩෑම් තමයි ට්‍රිප් වෙලා තිබ්බේ කියලා. ඒත් ඒ බ්ලේම් එක ආවේ සෝලාර් වලට. ඒක කීල් හිතන විදිහට අකිල් ඒ කියන්නේ රේට් එක ඇත්තටම හිතනකො රේට් එක වැඩි රේට් එකක් තියෙන තියලා ක්ලියරන්ස් නැති වෙන එකද හොඳ? රේට් එක අඩු වෙලා ක්ලියරන්ස් හම්බෙන එක හොඳ? ඒක කොහොමත් අර වයිස් වර්සා කේස් එකක්. කොහොමත් රේට් එක අඩු වෙලා ඉඳලා ක්ලියර්ස් ලැබුණත් වැඩක් නැහැ.
රේට් එක වැඩි වෙලා තිබ්බත් ක්ලියන්ස් ලැබෙන්නේ නැති කියන ප්‍රශ්නයක්. ඉතින් ක්ලියරන්ස් කොහොමද හම්බෙලා CBES මාත් එක්කම පෙන්නනවා ඒ ප්‍රශ්නේ ඒ තියෙනවානේ. ඔව්. ඒගොල්ලන්ට ඉතින් වාසියක් නෑ දැන් අපිට රේට් එක අඩු වෙලා ක්ලියරන්ස් හම්බ වෙනවා කියන එක එතන පොඩි පොයින්ට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නයක් තියෙනවා මේ අනිවාර්යයෙන්. අපිට රේට් එක අඩු වුණා කියලා ක්ලියරන්ස් දෙන්න පුළුවන් හැකියාවක් නැහැනේ. නේද? ඒ අතන නෑ ඇත්තටම දැන් දැන් මෙයාලගේ අදහස තියෙන්නේ නිකන් අර අන්බැලන්ස් එක පුළුවන් තැනට හොඳ රේට් එකට ක්ලියරන්ස් නෑ ඉෂුව ඉතින් කරොත් රට හොදක් වෙන්නේ. නෑ ඔව්. එහෙමයි දැන් රේට් එක හොඳ වෙලා හොඳට රේට් එක තියෙන කාලෙක වුණත් ඒගොල්ලන් ක්ලියර්ස් එක දුන්නේ නෑනේ. අන්න ඒක තමයි. දැන් ඒගොල්ලන් ඒ වෙලාව දැන් රේට් එක අඩු වෙච්ච ගමන් එකපාරෙන් ග්‍රිඩ් එක ඕපන් වෙන්නේ නෑනේ. ඉතින් කොහොමත් ඉතින් ඒගොල්ලන් දෙන ගාන එතන තියෙන අජෙන්ඩා එක ඉතින් මට තේරෙන්නේ නෑ. ඉතින් මිනිස්සු බලන්න මිනිස්සුට දැන් අපි ඒක කියලා හයිබ්‍රිඩ් එකත් එක්ක බලමු. දැන් හයිබ්‍රිඩ් එකත් එක්ක බලනකොට ඇත්තටම දැන් ඒගොල්ලන් හයිබ්‍රිඩ් එකේ දැන් හයිබ්‍රිඩ් එක දැන් 45ක් හම්බ වෙනවනේ. ඇත්තටම වාසිද? ඒ කියන්නේ හයිබ්‍රිඩ් එක මොකද කියන්නේ? නෑ අපි දැන් ජස්ට් එක්සැම්පල් ගන්නවා. ඉතින් හයිබ්‍රිඩ් එක ඉන්ස්ටෝල් දැන් 45 කියන එක හැම කියන්නේ හිතන්නකෝ දැන් 5 කිලෝවොට් එකකින් මේ මාසෙ යුනිට් 575ක් හැදෙනවා. දවසකට සාමාන්‍යයෙන් යුනිට් 20ක් කියලා අපි හිතමුකෝ. එතකොට රුපියල් 45ක් හම්බ වෙනවනේ. නෑ ඒක රුපියල් 45ක් ඔයාලට ඒ කියන්නේ ප්‍රොඩියුස් කරන හැම යුනිට් එකට හම්බෙන්නේ නෑනේ. ඒක තමයි දැන් ඔතන ටයිම් එකේ ඔයා එක්ස්පෝර්ට් කරන්න ඕනේ. ඒක එක්ස්පෝර්ට් වෙන යුනිට් එකට විතරයි CB එකකින් ගවන්නේ. දැන් මේ පීක් ටයිම් එකේ ඔයා තාම මං කියන්නේ තාම ඕක මේ කිව්වේ නෑනේ. ඒ කියන්නේ වෙලා තියෙන්නේ. ඒක හරියට කියලා නෑ. ඒක තමයි දැන් ප්‍රශ්නේ. ඔව් නෑ අනිත් එක දැන් ගොඩක් දැන් ගොඩක් කටි ඉතින් ඉන්නේ හැම යුනිට් එකකටම රුපියල් මේ එක්ස්ට්‍රා ගානක් 45 ගානක් වෙනවා කියන්නේ. එහෙම අනිවාර්යෙන් හම්බෙන්නේ නෑ. ඒගලන්ට හම්බෙන්නේ දැන් පීක් ටයිම් එකේ එක්ස්පෝර්ට් කරොත් විතරයි ඒ යුනිට් එක ගානට මෙච්චරක් ගෙවනවා. අනිත් එක දැන් ඒ පීක් ටයිම් ඕෆ් පීක් ටයිම් කියලා ඩොමස්ටික් ක්ලයන්ට් යනකොට එයාට පාඩුයි. එකක් ඒ වෙලාව එයාට ඉතින් පීක් ටයිම් වල යූසේජ් එක රේට් එක වැඩි. ඔව්. ඕෆ් පීක් එකෙන් රේට් එක අඩුයි. ඒ කියන්නේ ඒකේ ස්ටේබල් රේට් එකක් නෑනේ. ඒකේ අපි ටයිම් ඔව් ඔයාගේ ටයිම් ඔෆ් යූස් එකක් આવුත් එම යූසේජ් එකත් එක්ක ඒක වෙනස් වෙනවා. දැන් එකක් ඒ වෙලාව දැන් TOU එකේ එතන තියෙන අවාසිය ඒ වෙලාව ඒ කියන්නේ හයිබ්‍රිඩ් આવුත් අනිවාර්යෙන් ටයිම් ඔෆ් යූස් එක දෙයිද? යූස් එකට තමයි යන්න වෙන්නේ. අනිවාර්යෙන් දෙයිද? නැත්තම් ඉතින් නෑ කොහොමද ඒව measure තමයි කරන්නේ? ටයිම් ඔෆ් යූස් කියන ටැරිෆ් එකත් එක්ක තමයි ඉස්සර ඉඳන් හයිබ්‍රිඩ් ගියත් 2019 මීටර් තිබ්බනේ. ඒක හින්දානේ ඔක ප්‍රොමෝට් උන්නේ නැත්තේ කියලා. ප්‍රොමෝට් උන්නේ නැත්තේ ඒක මේ මිනිසුන්ට කැමති උන්නේ නැහැ. මිනිස්සු කැමති උන්නේ නැහැ. දැන්වත් TOU එකත් එක්ක හයිබ්‍රිඩ් එකක් ආව මිනිස්සු කරන්නේ නැහැ. කරන්නේ ඉතින් ඒක මිනිස්සුන්ට පාඩුවේ කරන්නේ. ඔව් ඒක තමයි පාඩුව. ඒක දැන් කලින් ඉඳලා කලින් TOU කියන්නේ හරියට පාවිච්චි කරන්න මිනිසුන්ට ලාභයි. ඔව්. හරියට පාවිච්චි නොකරන මිනිසුන්ට TOU එක ලාභයි ගෙදර ඉලෙක්ට්‍රික් කාර් එකක් තියලා. ඔව්. නෑ ඒත් අවාසි වෙනවා. දැන් ඕක පීක් ගොඩක් ටයිම් කියන්නේ මොනවද? පීක් ටයිම් කියන්නේ මිනිස්සු ගිහලා ගෙදර ඉඳලා ඔව්. ඒ කියන්නේ වාහනේ ඔෆිස් හරියට එකේ ගත්තොත් ඉඳලා වාහනේ ගිහලා 7 ඉඳන් 10 එයා ඉතින් කාර් එක පාක් කරපු ගමන්නේ චාර්ජ් එකට ගන්න. ඔව්. එයා ඇවිල්ලා රෑ 3කට ඇවිල්ලා ආයි චාර්ජ් චාර්ජ් එකට ගාලා යන්නේ නැහැ. ගොඩක් වෙලාවට බහුතරය පීක් ටයිම් එකට තමයි ඒක සෙට් ටයිම් වෙන්නේ. එක තමයි ගොඩක් මිනිස්සු Electricity ඉලෙක්ට්‍රිසිටි use පාවිච්චි කරන්නේ. කරන්නේ. ඔව්. ඉතින් ඒ වෙලාවට රේට් එක වැඩි වෙලා වැඩි දැන් මේවනේ දැන් අපි ඒ ක්ලයන්ට්ගේ වැඩිපුර යූසේජ් එක තියෙන්නේ පීක් ටයිම් ඔව්. එකේ. දැන් එයාට දැන් 5 කිලෝ සිස්ටම් එකක් දාලා එයා 5 කිලෝ සිස්ටම් එකේ ගෙදර කවුරුත් නැහැ කියන්නකෝ. එතන ඉතින් ෆුල් කැපැසිටි එකම ස්ටෝර් කරන්න බැටරි එක. බැටරි එක අපි දාන්න යන්නේ එයාගේ සම්පූර්ණ දවස යූසේජ් එක හැන්ඩල් කරන්න. ඔව්. ඔව්. දැන් ඒකත් එක්ක දැන් එයාට ඒක එක්ස්පෝර්ට් කරලා එතනින් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියන එක අවශ්‍යයක්. ඒ කියන්නේ ඔව්. 5 කිලෝ සිස්ටම් එකක් දාන්නකොටම එයාගේ ගෙදර පාවිච්චි අපි බලන්න ඕනේ. දැන් මේ අපි EV එකක් එයා පර්චේස් කරලා ඒක ඔව්. charge කරන්න ගත්තොත් ඒකේ කැපැසිටි කොච්චර එයාට පාවිච්චි වෙනවද කියන එක බලන්න ඕනේ. හ්ම්. දැන් අනිත් එක එයාගේ ඩේ ටයිම් යූසේජ් එකේ සෝලාර් එක ප්‍රොඩියුස් වෙන ඩේ ටයිම් එකනේ ඩේ ටයිම් එකෙන් තමයි ඒක ස්ටෝර් වෙන්නේ. හ්ම්. ඒකත් එක්ක එයාගේ ඩේ ටයිම් යූසේජ් උත් තියෙනවා. ඒ යූසේජ් එකත් අපි බලන්න ඕනේ. ඒකේ යූසේජ් එක ගිහිල්ලා ඉතුරු ටිකෙන් තමයි ස්ටෝර් වෙන්නේ. ඒ ඉතුරු ටික ස්ටෝර් වෙන එකත් එයාගේ පීක් ටයිම් එකේ යූසේජ් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා ඒක Depend ඇතුළේ වෙනවා. දැන් ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ දැන් රේට් එක අඩු වුණාට රුපියල් 45 27 තිබි රේට් එක රුපියල් 45 වුණා කියලා හිතන් ඉන්නේ. ඔය කිව්වට ඔය දෙය එච්චර ලොකු දෙයක් වෙලා නැහැ නෑ දැන් අපි ඇත්තටම දැන් අපි 45 රුපීස් එකේ එක්ස්පෝර්ට් කරන අපි දැන් කියනකොට තව මේක තියෙනවා නේද දැන් ඒගොල්ලෝ කියන්නේ CB එක එනවුන්ස් කරානේ රේට් එක අඩු වෙච්ච එක. හ්ම්. දැන් තාම වැඩි වෙච්ච එක ගැන හරියට මේව කරලා නැහැ. නෑ. දැන් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට කම්පැනිස් 10ක් වගේ තියෙනවා. ඒ 10යි ස්ටාෆ් එකක් ඉන්නවා. අනිවාර්යයෙන්ම අපිට ඉන්කම් එක අපි ජෙනරේට් කරන්න ඕනේ. දැන් මේගොල්ලෝ එනවුන්ස් කරන්න තව මාස 2-3ක් ගියොත් එහෙම
ඒ කියන්නේ කම්පැනි වශයෙන් අපි ගොඩාක් අසරණ තත්ත්වයටපත් වෙනවානේ. දැන් ඕල්රෙඩි දැන් අසරණ තත්ත්වයෙන් තමයි ගොඩක් කම්පැනිස් දුවන්නේ. ඔව් ඒක හේතුව වෙලා ගොඩක් ක්ලියර්ස් දෙන්නේ නැහැ. දෙන්නේ. ඔව්. දෙන්නේ නැති ප්‍රශ්න දැන් මගේ අරක අඩු කරනයත් එක්ක අර පැත්තෙන් අරක එනවුස් කරා නම් හොඳ නැද්ද? ඔව්. ඔව් දැන් ඔතන අනික මේ මාධ්‍ය නාලිකා කෙලින්ම දාලා තිබ්බා 27 ඉඳන් 45ට මේක වැඩි වුණා. වැඩි වුණා කියලා. ඒකේ දැන්- හරියට ඔව්. එහෙමනේ ටෙක්නිකල් මිනිස්සුන්ට දන්නවා මොනවද ඇත්තටම තියෙන ප්‍රශ්න කියලා. ඉතින් දැන් කොහොමත් ඉතින් අපේ රටේ මොනවා වුණත් ඒකේ පොලිටිකල් ගේමක් තමයි. තමයි. ජීවිත කාලෙටම ගන්න සෝලා සිස්ටම් එක එන්ටෙක් සෝලා. දැන් ඒ කියන්නේ ඒක ප්‍රොමෝට් කරන විදිහට දැන් ඒගොල්ලන් හිතාගෙන ඉන්නේ රේට් එක අඩු වුණේ නැහැ වැඩි වුණා. ඔව් වැඩි වුණා. ඇත්තටම ඒක වැඩි වුණේ නැහැ. ඔව්. ඒක අවශ්‍යයි. අවශ්‍යයක් වෙලා තියෙනවා. අවශ්‍යයක් වෙලා තියෙන්නේ. ග්‍රිඩ් එකට හයිබ්‍රිඩ් සිස්ටම් එකක් එකතු වෙන එක හොඳයි. හයිබ්‍රිඩ් සිස්ටම් එකතු වෙන එකට වඩා හොඳයි. දැන් ඕල්රෙඩි දැන් අපි බලන්න ඕනේ කන්සියුමර් එක පැත්ත. දැන් කන්සියුමර් ඇත්තටම මෙච්චර කාල ප්‍රොසියුමර් වෙලා තියෙනවා. ඔව්. ඒගොල්ලන් ප්‍රොඩියුස් කරා කන්සෙප්ට් ඔව්. කරා. ඊට පස්සේ මොනවද කරේ? ඒගොල්ලන් ඉන්වෙස්ටර්ස් වුණා. ඔව් ඉන්වෙස්ටර්ස්. ඒගොල්ලන්ගේ ඔව්. රූෆ් එකේ නැත්තම් ඒගොල්ලන් වෙන දන්න තැනක් වලින් Render ඉන්වෙස්ට් කරලා ඒකෙන් එක්ස්පෝර්ට් කරලා ඒ මිනිස්සු එතන පොඩි ප්‍රොෆිට් එකක් ගත්තා. ඒක ගොඩක් ඉන්වෙස්ට් වෙලා තිබ්බේ ගොඩක් රිටයර්ඩ් වෙච්ච මිනිස්සු. ඒගොල්ලන්ගේ ඔව් FDCම රේට්ස් FDC අඩු වෙන්න වලට ගත්තනේ වඩා- ඒවත් එක්ක. ඔව් දැන් එතන අපිත් දන්නවා ඉතින් අපේ රට බංකොලොත් වෙච්ච වෙලාව CB ගෙවුවෙත් නැහැ. ගොඩක් මිනිස්සු ඒගොල්ලන්ගේ තිබ්බ ඉන්වෙස්ට්මන්ට් එකේ අතරට වඩා වෙන තැන වලින් තමයි බැංකු ලෝන් ටික ගෙවුවේ. ඔව්. ඒ වගේ ප්‍රශ්නකුත් තිබ්බා. අනිත් එක දැන් CB ඇත්තටම ප්‍රොෆිට්ද ලොස්ද කියන එකත් අනිත් ප්‍රශ්නේ. ඔව්. දැන් ඒක පැත්තෙන් කියනවා ලොස් කියලා එක පැත්තෙන් ප්‍රොෆිට් ප්‍රොෆිට් කියනවා. දැන් දැන් මම දැක්ක එදා තිනවා. ගිය අවුරුද්දේ ලැබපු ලාභේ මේ තමයි මේ අවුරුද්දේ පළවෙනි මාස first 6 month කස්ටමර්ස්ලාට දුන්නේ කියලා මේ පාරිභෝගිකයන් විදුලි පාරිභෝගිකයන්. ඒතර බලම ගිය අවුරුද්ද ලාභ ලැබලා මේ අවුරුද්ද ආයේ පාඩු ලැබලා දැන් ඒක නිසා ආයේ වැඩි කරනවා. කියන්නේ මේක හරි විදිහට මේන්ටේන් කරන් යන්න එයාලට මේ නෑ මං හිතන්නේ ඒක බෑකප් එක නෑ මේ මැනේජ්මන්ට් ඔය ෆයිනෑන්ෂියල් මොකක්ද මොන හරි මේ කියන්නේ ඒක හදාගන්න එයාලට ප්ලෑන් එක ඒක ලදින ස්ටෑන්ඩඩ්ස් තියෙනවනේ. ඔව්. ඒ කියන්නේ accounting හදනකොට අපි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. තමයි ඔයාට කැමති විදිහට හදන්නත් බෑ, මට කැමති විදිහට හදන්න බෑ, ඔයාට කැමති විදිහට හදන්නත් බෑ. අපි ඉන්නෝනේ ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. මම දැක්ක මේ ෆ්‍රේම්වර්ක් එකත් මේගොල්ලෝ හරියට මේ ස්ටෑන්ඩඩ්ස් ෆලෝ කරලා නැහැ කියලා තියෙනවා. ඒ කියන්නේ මට මන්ද කරා මට ඕන විදිහට හදන්න පුළුවන්, ඔයාට ඕන නම් ඔයාට ඕන විදිහට හදන්න පුළුවන්. ඒකට අපි ස්ටෑන්ඩඩ්ස් ෆලෝ කරන්න ඕනනේ. අපි ඒ වෙලාව ඔක බ්ලේම් කරන්න බෑ අපි ස්ටෑන්ඩඩ් නැහැ කියලා CB එකට. බලන්නකොට අපේ රටවත් ස්ටෑන්ඩඩ් තිබ්බනම් ඉතින් මෙච්චර විදිහට වැටෙන්නේ වෙන්නේ නෑනේ. ඔව් CB එකට හරි CB කියන්නේ ඉතින් අපේ රජේ- පොඩි පාර්ටයක් ඔව් ආයතනයක් නේ තියෙන එක කොටසක්. සෙන්ට්‍රල් බැංකුවත් හරියට කරේ නෑ. ඒගොල්ලන්ගේ ජොබ් එක හරියට කරපු නැති හින්දානේ අපි මේ තත්ත්වයට ඉන්නේ. දැන් මම දැන් අද දැක්ක නිවුස් වයර් එකේ දාලා තියෙනවා මේ එක මිනිහෙක්ගේ වියදම 16,000 rupees something කියලා දාලා තියෙනවා. මම නම් හිතන්නේ ඔච්චර පොඩි ගාණකින් මිනිහෙක් ජීවත් වෙන්න පුළුවන් මේ දවස්වල. දැන් අනිත් එක දැන් CB එක ඉලෙක්ට්‍රිසිටි කියන්නේ හැම මිනිහෙක්ටම තියෙන්න ඕනේ. මූලික අයිතිවාසිකම් අයිතිය. මිනිමම් අර බේසික් නීඩ් එක. බේසික් නීඩ්. බේසික් නීඩ් එකක්. දැන් ගෙදර වගේ තමයි CB පවර් එක කියන්නේ. දැන් කලින් වගේ නෑ අපි ගොඩක් කට්ටිය දැන් කලින් තිබ්බ බිල්ඩින්ග්ස් නෑ මෙච්චර උලංග එනවා. ඉතින් අවුලක් නෑ මිනිහෙක් ඉන්න පුළුවන්. මේ දැන් දවස්වල AC එකක් අකිල- දාන්න බැරුව පොඩි ළමයෙක් දුවා දැන් ඔය උදේ ගන්න බෑ. හයිබ්‍රිඩ් ටැරිෆ් එකත් එක්ක දැන් මේක හයිබ්‍රිඩ් ඉන්ට්‍රොඩියුස් කරොත් එම කස්ටමර් කෙනෙක්ට මොකද ලැබෙන බෙනිෆිට්ස්? කස්ටමර්ගේ පැත්තෙන්. ඇත්තටම මං නිකන් කලින් මේ ටෙරිෆ් එක ගැන දැනගත්ත ගමන් පොඩි ස්ටඩියක් කරා. එතනින් මන් දැක්ක විදිහට දැන් එයාට සෝලා දාලා එක්ස්පෝර්ට් කරලා දැන් ගන්න පුළුවන් ප්‍රොෆිට් එක ඇත්තටම නෑ. ඒක කොහොමත් ඒගොල්ලන් ඉන්වෙස්ට් කරොත් ඔය ඉන්වෙස්ට්මන්ට් එකේ රිටර්න් එක ගන්න පුළුවන් වෙන්නේ අවුරුදු 8 ඉඳලා 10ක් විතර යනවා ඒ රිටර්න් එක ගන්න. ඔව් මටක් යනවා. අවම ඒ කියන්නේ ඒක බ්‍රෑන්ඩ් එකත් එක්ක ඒක එක්ක ඩිපෙන්ඩ් වෙනවා. දැන් ඇත්තටම දැන් කොහොමද දැන් ඔන් ග්‍රිඩ් සිස්ටම් එකක් දාන්න නැති මිනිස්සු මං හිතන්නේ මේ මෙච්චර කාලෙකින් ඒගොල්ලන් හයිබ්‍රිඩ් එකක් දාලා වෙයිට් කරලා එච්චර ඔව් මං කියන්නේ යූසේජ් එක පැත්තෙන් යූසේජ් එක පැත්තෙන් දැන් අපි ඔය කතානේ ඉකොනොමිකලි ටෙක්නිකලි බලන්න කොහොමද කියලා. යූසේජ් ටෙක්නිකලි යූසේජ් පැත්ත ඇත්තටම ඒක ග්‍රිඩ් එකකින් ඉන්නලා අයිසොලේට් වෙනවා හයිබ්‍රිඩ් සිස්ටම් එක.
දැන් මේක ඇවිල්ලා දැන් කොහොමත් එක්ස්පෝර්ට් කරන්නේ නැහැ. එක්ස්පෝර්ට් වෙන්නෙත් එයාට පීක් ටයිම් එකේ එනර්ජියක් ඉතුරු වුණොත් ඉතුරු වුණොත් විතරයි. විතරයි. දැන් එයාගේ ඒ එනර්ජි දවල් අපිට මේ බැටරි චාර්ජ් වෙලා වුණනම් එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. නෑ මෙහෙම බැටරි එක ස්ටෝර් දැන් ලක්ෂ 5ක් විතර වෙනවනේ බැටරියක් ඔව් සාමාන්‍ය ඔව් අඩුම ඔව්. ඇවරේජ්. ඊට වඩා වැඩි බැටරි තියෙනවා. දැන් ඒ වගේ තැනක බැටරි එක උපරිම මේ ස්ටෝර් කරන්න පුළුවන් කිලෝවොට් 5ක් වගේ ගානක් තමයි ඔය ගන්න. දැන් අපිට ඊට වඩා තව බැටරි සෙට් කරලා පුළුවන්. නමුත් කිලෝවොට් 5ක වගේ ප්‍රමාණය කිලෝවොට් අවර්ස් 5ක්. ඒතර යුනිට් 5ක් විතර තමයි ස්ටෝර් කරන්න පුළුවන් බැටරිය. ඒතර දැන් අපි ඔගේ බැටරියේ සේෆ්ටි එකටත් තියාගෙන යුනිට් 4.5ක් එක්ස්පෝර්ට් කරොත් එහෙම අපිට රුපියල් 200කට වඩා බැටරියකින් ඉන්කම් එකක් ගන්න බෑ ගන්න රෑට. බෑ. ওই ටයිම්. ඒතකොට 230ක් ගෙන් රුපියල් මේ නෑ ඔව් ඒ 600. ඔව් දැන් අපි sorry. ෆයිනෑන්ෂියලිනේ ඔව්. අපි ටෙක්නිකලි නෑ ගත්තොත් ටෙක්නිකල් බලුවම අපි ඒ ග්‍රිඩ් එක ඇයිසොලේට් වෙනවා පළවෙනිදී. ඒක අයිසොලේට් වෙනවා. අනිත් එක දැන් යුනිට් 5ක් තමයි බෑ ඕක එන්නේ කියලා ආයෙත් මොකක් කර එනර්ජි ක්‍රයිසිස් එකක් ගියොත් නම් අන්න ඒ කාලට නම් ඇත්තටම මාසෙට වටිනවා. ඔව් ඒක ඉතින් ඒක වෙනම ඔව් නෑ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් තියෙනවා ඔව්. කියන්නේ ඒ වෙලාවට පවර් පර්පස් එකක් නැතිව ගෙදර දුවා ගන්න පුළුවන්. ඒ කියන්නේ පව කඩේද මේ පැය ඔව්. දවසකට පැයක් දෙකක් වගේ තියෙනකොට ඒත් අපේ අලුතින් ආපු ගාමට නම් තිබ්බේ ආයේ පවර් ක්‍රයිසියක් එන්නේ නැහැ කියලා එන්නේ තමයි. නෑ ඒක 2027 28 ඒ කියන්නේ මේ යන තත්ත්වයක් කියන්නේ මම කියන්නේ නැහැ ගවර්න්මන්ට් එක ෆේල් කියලා. ඒ කියන්නේ ආයෙත් යුද්ධයක් පටන් අරගෙන ඊට පස්සේ අපි ණය ගෙවන්න ඕනි. 2027 28 අපි ණය ගෙවන්න ඕනි. නම ගමන. දැන් අපි ණය ගෙවන්නේ නැහනේ. හ්ම්. එතකොට ඩොලර් එක අනිවාර්යෙන් ඩිප්‍රීසියේට් වෙන්න පටන් ගන්නවා. හ්ම්. එතකොට අපි මේ දේ හරියට මැනේජ් කරගත්තේ නැත්නම් එමු ලොකු ක්‍රයිසිස් එකක් එනවා. ඒක මම නෙමෙයි කිව්වේ. ඔයා බලන්න කියලා MPP එකේ මේ බලශක්ති කමිටුවක් තිබ්බා. ඒ කමිටුවේ ඒ කියන්නේ මේ ඡන්දෙට කලින් ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරගත්තා අනිවාර්යෙන් 2028 විතර බලශක්ති මේ ක්‍රයිසිස් ඒ කියන්නේ එනර්ජි ක්‍රයිසිස් එකක් එනවයි කියලා. එනවා කියලා. එතකොට ඒ වගේ කාලයක් આવොත් මම හිතන්නේ ලොකු මේකක් තියෙනවා. ඔව් ඒ වගේ ප්‍රශ්නයක් ආයෙ ඔව් આવොත් ඒක හයිබ්‍රිඩ් සිස්ටම් ඔව්. එකක් තියෙන්නේ කියන්නේ ගොඩක් වටිනවා. වටිනවා. පොසිටිව් දේවල් දෙකක් තියෙන්නේ. එක පවර් කට් එකක දිහාට සර්වයිව් වෙන්න පුළුවන්. දෙක තමයි මම හිතන්නේ එයාට ක්ලියරන්ස් ගන්න පොඩි සපෝටිව් සපෝට් එකක් වෙන්න තියෙයි. පුළුවන් හයිබ්‍රිඩ් හයිබ්‍රිඩ් එකක් ඉන්නවා. දාන. හ්ම්. ඔය දෙක ඇරෙන්න ඒකේ ඉන්වෙස්ට්මන්ට් එකේ විශේෂ දෙයක් නෑ මේ පාරිභෝගිකයට. හ්ම්. ඉතින් එතකොට පාරිභෝගිකයා මේ ඩිමෝටිවේට් වෙන එක තමයි කරන්නේ. මොකද ඔන් ග්‍රිඩ් වලට කොහොමත් අවසර හම්බෙන්නේ නෑ. එයා හ්ම්. බැටරි එකක් දානවා හයිබ්‍රිඩ් සිස්ටම් එකක් පාවිච්චි කරනවා නම් පොඩි ප්ලස් එකක් තියෙනවා මේ ප්ලස් පොයින්ට් එකක් එයාට මේ දෙන්න ඔව්. ක්ලියරන්ස් එක. හ්ම්. එතකොට දැන් බැටරියත් එක්ක යද්දී එයා ඒකට ඉන්වෙස්ට් කරන ගාන හ්ම්. අඩුම ලක්ෂ 8කින්වත් වැඩි වෙනවා ඔන් ග්‍රිඩ් එක. ඔන් ග්‍රිඩ් 7ක් 8ක් ඒ වත් කියන්නේ වැඩි ඔයාගේ වෙනවා. 5 කිලෝමීටර් සමන් ලක්ෂ 16ක් විතර වෙයි කියලාද කියන්නේ? 16 පනි ඉසෝමත් ලක්ෂ 16 හොඳට කරනවා නම් ලක්ෂ හොඳ එකක් ලක්ෂ 17 අවට ගානක් වෙයි. හ්ම්. ඒ වගේම දැන් ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් Huawei වගේ බ්‍රෑන්ඩ් එකකින් ඒකෙම කම්පැටිබල් Huawei බැටරියක් දානවා නම් ලක්ෂ 25කට ආසන්න ගානක් යවෙයි. හ්ම්. ඉම්පෝර්ට් කරද්දි දිගින් දිගටම ගොඩක් ඉම්පෝර්ට් තිබ්බොත් පොඩි ගානක් අඩු වෙයි. හැබැයි බැටරිය යම් ගානක් ඒ ඇරෙන්න දැන් ලක්ෂ 25කුයි ලක්ෂ 17ක් වගේ මුදලකුයි වියදම් කරපුවම අපිට යන රිටර්න් එකක් ගන්න කොච්චර මේ වෙනවද? මොකද ඩේ ටයිම් එකේ එක්ස්පෝර්ට් එක අපි තුමු යුනිට් 20යි කියලා 25ක් ජෙනරේට් කරනවා සාමාන්‍ය හොඳ දවසකට. ඒතර යුනිට් 5කින් බැටරි එක charge කරනවා. මේ ෂෙවිම ඔක්කොමත් ඒ බැටරි charge ඉතුරු යුනිට් 20ට එතකොට මේ රුපියල් 20 ගානේ හම්බෙන්නේ 400යි. එතකොට රෑට එක්ස්පෝර්ට් කරන ටික පීක් ටයිම් මේ එක්ස්පෝර්ට් කරන ටික අපි රුපියල් 200ක් උපරිම හම්බුණා කියමු. එතකොට දවසකට රුපියල් 600යි හම්බෙන්නේ. එතකොට 600යි කියන්නේ දවස් 30ට බැලුවොත් එහෙම මේ 18000ක් වගේ ඉන්කම් එකක් තමයි මාසෙකට එන්නේ එක දිගට අවුව එක විදිහට තිබ්බොත් එහෙම. 18000 මැක්සිමම් ඉතින් ලක්ෂ 17කට 18000ක වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ මාස මං හිතන්නේ සෑහෙන නෑ ගාණක් නෑ යනවා. ඊතර දිරිස අයිත් මේ ඔයා උතන බැලුවේ මේ ඔක්කොම විකුණන කතන්දරනේ බැලුවේ. ඔව්. මොකද ලයිබ් එක සාමාන්‍ය රුපියල් 50000ක් විතර එන මම එක්කෙනෙක්ට මං හිතන්නේ මේ ඔව් එතකොට පොඩ්ඩක් ලාභයක් තියෙනවා. ලාභයක් තියෙන ලාභයක්. දැන් ඔන් ග්‍රිඩ් එක මේ ඒ එතන කියන්නේ දැන් අපිට දැන් ඇත්තට මේ රේට් එකත් එක්ක අපි ඉන්වෙස්ට්මන්ට් පර්පස් කියන එක අපිට අත්හරින්න වෙනවා. ඔව් ඉන්වෙස්ට්මන්ට් පර්පස් ඒක කියන අපිට එක. කැමැත්තෙන් අකමැත්තෙන් කියන්නේ ඉන්වෙස්ට්මන්ට් පර්පස් කරන් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ 1 ගිගාවොට් එකට හම්බෙන්නේ රුපියල් 14යි. එතකොට ඔයා හිතන්නකෝ මේ අකිල් අනිවාර්යයෙන්ම අපිට කරන්න තියෙන ෆැක්ටරිස් හරි හොයාගන්න ඕන යූසේජ් එක වැඩි තැනක් දිදිස. හ්ම්. ඔව්. නැත්නම් ජීවිත කාලෙටම ගන්න සෝලා සිස්ටම් එක එන්ටෙක් සෝලා. හරි තව එකක් ඒගලන්ට ඉන්වෙස්ට්මන්ට් විදියට කරගන්නත් පුළුවන්. දැන් ඒ කියන්නේ සෝලාර් නැතුව ග්‍රිඩ් එකකින් charge කරලා පීක් ඔෆ් හ්ම්. පීක් ටයිම් එකේ charge කරගෙන පීක් ටයිම් එකේ discharge කරගන්න පුළුවන්. ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් පර්පස් එකක්. ඔයා සෝලර් පැනල් ඕනේ නැහැ.
සෝල බලන්න ඕනේ නෑ. ඔයාට AC සයිඩ් එකෙන් තමයි චාර්ජ් කරන්නේ. අර පැත්තෙන් දෙනවා. අර පැත්තෙන් ඒ කියන්නේ ඒ කියන්නේ CB එකෙන් ගන්න CB එකට විකුණනවා. අනිවාර්ය. ඒක කරගන්න පුළුවන් ඔයාට. ඔහොම ප්‍රශ්නයක් වෙලා තිබ්බනේ පිටරට මොකක් නෑ හරි නෑ ඕක ඊට උනේ දිලිස මේ වෙන කම්පැනියක් නෑ 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 අපේ රට ඉන්න දිලිස මේ ඒ කියන්නේ ෆෝල් වලට වැඩිපුර ගෙවන්නේ. දැන් අපේ සෝල වලට ගන්න රුපියල් 45යි ඔය පීක් එකේ හරි මොකක් හරි කරත් රුපියල් 35යි හම්බෙන්නේ නැත්නම් රුපියල් 19යි නේ. ඒ රටවල මේ සෝල වල හම්බෙන රේට් එක වැඩි. ෆෝල් වල අඩුයි. ඒක ඕක උනේ මේ ස්පේන් වල. ජෙස්ටනෝ කියලා කියන්නේ හරිද? ඒකෙදි මේ අකිල් උනේ ජෙස්ටනෝ කියලා කම්පැනි එකක් මේ සෝල වලින් චාර්ජ් කරලා එක්ස්පෝර්ට් කරනවා කියලා නයිට් ටයිම් එකේදී වැඩිපුර ගෙවනවනේ. මේගොල්ලෝ කරලා තියෙන ජෙනරේටරයක් දාලා දුවලා. ඒ කියන්නේ අන්තර බිලියන් ගාණක් මේ ඒ කියන්නේ යුරෝ බිලියන් ගාණක් ගෙවන්න ඕන. ගෙවන්න ඕනේ. ඒ කියන්නේ අර වැඩි අහු වුණා. දැන් ඔකයි ජෙස්ටනෝ ලංකාවට නම් ඒ අනිවාර්යෙන් කරන්නේ අනිත් පැත්තනේ. ඌ ඩීසල් ජෙනරේටරයක් කරේ මොකක් කරලා දාලා ඌ දුවලා වැඩි ගාණක් ගන්නවා. සෝලා ඇත්තරම වෙලා තියෙන අපේ රටේ තමයි ඩිමෝටිවේට් වෙලා තියෙන්නේ. ඇත්ත. අකිල්. එතකොට මේ දැන් කස්ටමර් එක කියන්නේ කිට්ට මොකද්ද හැදෙන විදිහට අවාසි මොනවද? දැන් අපි කතා කරන්නේ ෆයිනෑන්ෂලිකට අමතරව මේ දැන් මේ හයිබ්‍රිඩ් ටැරිෆ් එකත් එක්ක මේ කියන්නේ හයිබ්‍රිඩ් සිස්ටම් වලට ගියට පස්සේ තියෙන අවාසි මොනවද සාමාන්‍යයෙන්? ඒකත් අපි ටෙක්නිකලි කතා කරමුනේ. ඔව් අවාසි නම් අපි දැන් ෆයිනෑන්ෂලි කතා කරානේ. ඒ කියන්නේ එකක් ගණන් වැඩි අපි තව ටිකක් කතා කරමු මේකකින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. මේ මොනවද තියෙන ටෙක්නිකලි තියෙන අවශ්‍ය ටික? ටෙක්නිකලි තියෙන අවශ්‍ය වෙලා දැන් බැටරි සොලියුෂන් එකක් හැම දවසම කොදුවනවා. දැන් අපි බැටරි බෑකප් එකක් විදිහට තියාගත්තා. ඔව්. ඒ කියන්නේ පවර් කට් එක වෙලාවට විතර තියාගත්තා. ඒක ඩිස්චාර්ජ් වෙන්නේ charge වෙන්නේ කාලයක අඩුයි. ඒ කියන්නේ අවුරුද්දකට දැන් කියන්නකෝ දැන් ගොඩක් පවර් කට් තියෙන මිනිහෙක් නම් 100 පාරක් විතර ඩිස්චාර්ජ් වුණා කියලා. 100 පාරක් විතර පවර් කට් එකක් තිබ්බ. එයාට ඩිස්චාර්ජ් වුණා. ඒක charge කරගත්තා. එතන යන ලයිෆ් සයිකල් එක අඩුයි. ඔව්. ඔයාගෙන සයිකල්ස් ගන්න. සයිකල් ගන්න. දැන් මෙතන වෙන දේ දැන් මම හිතන්නේ සමහර බැටරිස් 5200ක් ඒ වගේ සයිකල් තමයි සයිකල්ස් තනක් තියෙන්නේ. ඔව්. ඒ වගේ ආපු ගමන් දැන් අවුරුදු 10කට වගේ තමයි මැක්සිමම් එක දුවා ගන්න. ඔව් ගොඩක් සමහර 3000 සයිකල්ස් තියෙනවා ගොඩක් කට්ටිය ගොඩක් බැටරිස් දැන් මම හිතන්නේ ලයිෆ් සයිකල් එකත් අඩුයි. අඩුයි. ඔව් ප්‍රයිස් එක අඩුවෙන් තියෙන ඒවා ලයිෆ් සයිකල් අඩුයි. අනිවාර්යෙන් මෙතන දැන් යූස්ලි ෆෝ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් දාගත්ත ගමන් හැම දවසම ඔක charge වෙනවා discharge වෙනවා. charge වෙනවා discharge වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් බැටරි එකක ලයිෆ් සයිකල් එකත් අඩු වෙනවා. ලයිෆ් ටයිම් එක යනකොට එතන එකලම් පීරියඩ් එකක් ගියාම ඒක ආයෙ රිප්ලේස් කරන්න ඕන. දැන් එතන තියෙන කොස්ට් එකත් දැන් EV කාර් වගේ තමයි. දැන් අපි පෙට්‍රෝල් කාර් එකක් දුවනකොට ඒ කාර් පරණ වුණාම එන්ජින් එකක් තියෙන chance එක ගොඩක් අඩුයි. එතන 100ට පොඩි ගාණයි එන්නේ එන්ජින් මාරු කරන්න. ඔව්. දැන් බැටරි එහෙම නැහැ නේ. බැටරි එක ඒ EV කොස්ට් එක අඩු වුණාට ඇත්තටම පීරියඩ් එකක් යනකොට ආයි බැටරි එකක් තියෙනවා. දැන් අපේ ලංකාවේ රටවල ඕන් නැතුව ටැක්ස් එක ගාලා මිනිස්සු පාඩුවෙන් ඇත්තටම EV කාර් එක ගන්න එක අවාසි මිනිස්සුන්ට. ඔව්. ඒක තේරෙන්නේ ගොඩක් කට්ටියට. ඒ අවශ්‍යලාදී ටැක්ස් එක හින්දා. ඒක දැන් අපි තමයි. ටැක්ස් එක ඇත්තටම ප්‍රයිස් එක ගොඩක් අඩුයි. ඔව්. චයිනා වලින් එන වෙහිකල් එක ප්‍රයිස් එක ගොඩක් ඔක අඩුයි. ඇත්තටම අපිට පැදලා අවුරුදු 5ක විතර පැදලා කාර් එක ආයි විසිකලා ආයි කවුලන්නේ. ඔව් ආයි අලුත් කාර්යයක් ගන්න එක ඔව් දැන් විසිකලා දාලා ටිකක්. අපි දැන් ඕනේ. ඔව් කියන්නේ ගොඩක් චයිනීස් කට්ටිය චයිනීස් හරි වෙන රටවල බලන්නේ අවුරුදු 10ක් එක පාවිච්චි කළා ඒකෙන් එතනින් පස්සේ වැලිවයක් කියලා බලාපොරොත්තු වෙන්නේ. දැන් ලංකාවෙන් බෑනේ දැන් අවුරුදු ලංකාව බෑනේ ඕක ආටිෆිෂියලි ප්‍රයිස් ටැක්ස් එක තමයි උලන්නේ. ප්‍රයිස් එක හයි කරලා තියෙන්නේ. ඒ වෙලාවට ඒ විදියට තමයි දැන් කලින් ගොඩක් කට්ටිය දන්නවනේ. ඉතින් අපිටත් වැට් තිබ්බේ නැහැ. දැන් වැට්ටොත් වදිනවා අපිට. ඔව්. දැන් ඒකත් එක්ක බැටරි එකට මම හිතන්නේ 145 ටැක්ස් එක දිනනවා. ටැක්ස් Duty එක එක. වැඩි. ඔව් ඩියුටි එක වැඩි. එහෙම එනකොට දැන් ක්ලයන්ට්ගේ ටෙක්නිකල් පැත්ත බලුවොත් එයාට ආයි රිප්ලේස්මන්ට් බැටරි රිප්ලේස් කරන්න එක අනිවාර්යයි. ඒ මේන්ටනන්ස් පැත්ත මේන්ටනන්ස් පැත්ත ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් කොහොම සෝලාර් කියන්නේ ෆික්ස් ඇන්ඩ් ෆෝගට් සිස්ටම් ඔව්. හැබැයි මේ සාමාන්‍ය ඔන් ග්‍රිඩ් එකට සාමාන්‍යයෙන් කියන්නේ පීරියඩ් මේන්ටනන්ස් එක කරන්න වෙනවා සාමාන්‍යයෙන්. නෑ නෝමලි මාස දෙක මාස සොලියුෂන් එකට කරන්න ඕනේ මේන්ටනන්ස් ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. චෙක් කරන්න ඕනේ. ප්‍රිවෙන්ටිව් මේන්ටනන්ස් කරන්න ඕනේ. බැටරි එක දැන් සමහර බැටරි කූලින් සිස්ටම් තියෙනවා. ඒක හරියට වැඩ කරනවද කියලා චෙක් කරගන්න. ඒක ඉතින් අනිවාර්යෙන් කරගන්න වෙනවා. ඒක මොන සිස්ටම් වුණත් ඒක කරගන්න එක AC වගේ AC උන සර්විස් කරන්න ඕනේ. ඕන දේ සර්විස් කරන්න වාහනයක් සර්විස් කරන්න ඕනනේ. කරගන්න ඔන් ඕනේ. රවුන්ඩ් ග්‍රිඩ් එකට වඩා සාපේක්ෂව පොඩ ටච් එක ඉන්න ඕනේ පොඩ. ටච් එක තියාගන්න ඕනේ ක්ලයන්ට්.
ඒත් එයාට අර රිකවරි ඒ කියන්නේ දැන් එයාට දැන් තියෙන රේට් එක අමතක කරලා දාමුකෝ. දැන් ඒ රේට් එකත් කොහොමද ඒගලන්ට සාර්ථක නැහැ. ඔක එක්ස්පෝර්ට් කරලා ඒ ප්‍රොෆිට් එක ගන්න පුළුවන් රේට් එකක් නෙවෙයි ඔක. ඔව්. අනිත් එක දැන් එතන බලන්නකොට එයාට ආයි එයා කරන ඉන්වෙස්ට්මන්ට් එක දැන් එයාට අර EV චාර්ජින් හරි ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක අඩු කරලා එහෙම කරනකොට ඒගොල්ලන්ගේ රිකවරි පීරියඩ් එක අඩු වෙනවා. අඩු වෙන්න පුළුවන්. ඔව් අඩු වෙනවා. අඩු වෙනවා. දැන් එයාට එක්ස්පෝර්ට් කරලා ඒක ගන්න කොහොමද අමාරුයි. ඒ රේට් එක කොහොමද අන්සක්සස්ෆුල් රේට් එකක් තියලා තියෙන්නේ. මං හිතන්නේ ඔක අඩුම ගානේ 60ක් 50කට වැඩි ඒ රේට් එක 50ක් තියාගන්න. 60ක්. ඒ වගේ රේට් එකක් තියෙන්න ඕනේ. දැන් තියෙන රේට් එක ගොඩක් අඩුයි. නැත්නම් ටැක්ස් එක අඩු කරනවා. දැන් බැටරි එකට තියෙන ටැක්ස් එක. ඔව් බැටරියටයි පැනල්ස් වලට ටැක්ස් එක අඩු කරොත් ඒක අපිට අඩු කරන්න පුළුවන්. ඒක දෙන්න පුළුවන් අපිට මේ කස්ටමර්ට දෙන්න පුළුවන්. කස්ටමර්ට කම්පැනිස් වලට දෙන්න පුළුවන්. ෆුල් 5 කිලෝවොට් එකේ මේ ඒ කියන්නේ මේ මුළු usage එක ගවර්න්මන්ට් එක දෙකම තියා ගන්න බෑ. දුන්නන් දුන් සිවන්නන් සිමන් දෙකෙන් එකයි පුළුවන්. දෙකෙන් ගවර්න්මන්ට් එක දැන් කරන්න දේ පුළුවන් දැන් දෙකම තරම් ඕනේ. මේක ඔක්කොම ඕනේ. ටැක්ස් එකෙන් දැන් ටැක්ස් එක ගන්න ඕනේ මේ රේට් එක අඩු කරන්න ඕනේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අඩුවට ඉලෙක්ට්‍රිසිටිත් අනිත් ඕනේ ඒවා ටැක්ස් මෙතන- එකත් ඕනේ. ටැක්ස් එකත් ඕනේ. එතන මේ දැන් අර මං හිතන්නේ පාවිච්චි තිබ යුනිට් 600 විතර පාවිච්චියක් තියෙන කෙනෙකුට රුපියල් 30000ක විතර ලයිට් බිලක් යනවා. දැන් ඊටත් වැඩි දැන් ඊට වඩා වෙන්න පුළුවන්. 10000කට හරි එතකොට එහෙම එක්කෙනෙකුට මුළු හැදෙන නිෂ්පාදනයම පාවිච්චි කරන කෙනෙකුට ඕක මාස 60ක් වගේ ඇතුළත රිකවර් කරගන්න පුළුවන්. එහෙම කට්ටිය අඩුයිනේ සාමාන්‍යයෙන්. මොකද තිබ්බොත් ඊට වඩා වැඩි ගාණක් එන්නේ 10 කිලෝ වොට්ස් වගේ යන්න ඕනි. දැන් මට හිතෙන විදිහට දැන් අර ලක්ෂ 17ක් 18ක් වගේ ගාණක් මාස 60කින් වගේ රිකවර් කරගන්න පුළුවන්. හැබැයි යූසේජ් එක තියෙන්න ඕනේ 60. 600ක් වගේ. කියන්නේ 600ක් තව වගේ. මේ කස්ටමර්ට පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ යකි. දැන් උන්ගිටෙන් නම් හයි කරා වහලේ තිබ්බා මාසය ඒ කියන්නේ ටිකක් එච්චරම ඉන්වොල්ව්මන්ට් එකක් ඕනේ නැහැ නේ. දැන් මේකදී යා බලන්න ඕනේ යා ගෙදර තියෙන ලෝඩ් එක කොහමද දුවන්නේ. ඒ කියන්නේ ඒ දේවල් ටික ගැන ලොකුවට එලෙට් එක ඉන්න වෙනවනේ කස්ටමර් කෙනෙක්ට. කස්ටමර්ට එච්චර හිතන්න ඕනේ ගොඩක් ඉන්වර්ටර්ස් දැන් ස්මාර්ට් වෙලා තියෙනවා. එයාට ඔක්කොම ටික මොබයිල් එකෙන්ම මොනිටර් කරගන්න පුළුවන්. මොන ප්‍රශ්නයක් වුණත් ඒ ඇලර්ට් ටික දෙනවා. එලෙට් එක එනවා කියන්නේ. දැන් ඒ කියන්නේ දැන් මම කතා කරේ දැන් 2022 23 වෙච්ච කාලයත් එක බලලා තමයි කතා කරේ යකි. ඔව් ඒ නෑ. කාලේ වගේ නෙමෙයි. ඔව් දැන් අර ඊට වඩා ස්ටෑන්ඩඩ් කියලාද කියන්නේ. ස්ටෑන්ඩඩ් කියන්නේ මේ මෙයාලා ප්‍රොපෝස් කරලා තියෙන මේ ස්කීම් එක කියන්නේ සිස්ටම් එක නිසා තමයි. මොකද හයිබ්‍රිඩ් මදි අපිට බැටරි එකෙන් දෙන්න මදි වුණොත් එයාලා CB එකෙන් අපිට ගන්න පුළුවන් බස් බයිකින්. ඒක නිසා තමයි ලෝඩ් එක ගැන අපිට ලොකු කන්සර්න් එකක් නැත්තේ. නැත්තම් අර ඩිරෙක්ට් කනෙක්ට් කරලා තිබ්බොත් දැන් මම කතා කරේ පව කට් කාලේනේ පව කට් කාලේ මේක වෙනස්නේ නේද? වෙනස්. මේකෙදී මෙහෙමයි. දැන් මේ හයිබ්‍රිඩ් එක පව කට් එකේදී ඔයා කියන ඔය ටික අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනි. මේක අර පීක් ටයිම් එක එක්ස්පෝර්ට් කරද්දි ලොකු ප්‍රශ්නයක් නැද්ද? මොකද මේ පීක් ටයිම් එකේදී එක්ස්පෝර්ට් කරද්දි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ. මොකද බස් බයි එකෙන් අපිට ඕක බැලන්ස් කරන වෙන නිසා. ඒ කියන්නේ මේ ඔයා කියන කතාව හරි. මොකද හදිසියේ අතර පව කට් එකක් ගියොත් එයාලා කොහොමද يعني මොකද දැන් ගොඩක් කටි පව කට් එකේදී පාවිච්චි කරනවනේ. පව කට් වෙන වෙලාවේ ඒ වෙලාවේදී ඔය ලෝඩ් බැලන්සින් කියන එක ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ අනිවාර්යෙන්. ඉන්වර්ටර් කට් ඔෆ් කරගන්නවා. හැබැයි ඉතින් මේ අනවශ්‍ය විදියට ඒකට දැන් හයිබ්‍රිඩ් එකත් එක්ක දිලිස කම්පැනිස් වලට මොකක්ද තියෙන බෙනිෆිට් එක? සෝලාර් කම්පැනිස් වලට. ඒ කියන්නේ අපිට මොන වගේ දෙයක් වේද අකිල්? දැනට තියෙන අත් එක්ක දැන් අපිට එකම ගෙලවීමේ එකම මාර්ගය හයිබ්‍රිඩ් විතරද? මම නම් හිතන්නේ ඒක හයිබ්‍රිඩ් එකෙන් ඩිපෙන්ඩ් වෙලා තිබ්බත් ඒක ඇත්තටම ඔව්. කියන්නේ හොඳ කම්පැනිකට අර මේ සර්වයිව් වෙන්න survive තරම් වෙන්න බෑ අමාරුයි. මේ හයිබ්‍රිඩ් සිස්ටම් වලින්. මොකද දැන් කරලා තියෙන සිස්ටම් වලට සර්විසස් දැන් දෙන්න ගොඩක් නෑ ඇත්තටම කිව්වොත් දැන් හයිබ්‍රිඩ් සිස්ටම් එකක් ගන්න මිනිහෙක් ඉන්වෙස්ට් කරනවා කියන්නේ යාට ඒ බිල් එක වැඩියෙන් තිබ්බොත් විතරයි ඔකට යන්නේ. ඉතින් ඔව්. ඒක ඇවිල්ලා ගොඩක් ඕල්රෙඩි සෝලර් දාපු මිනිස්සු ඕල්රෙඩි දාලා ඉවරයි. ඒගොල්ලන් තමයි වැඩිපුර කන්සියුම් කරේ. ඒගොල්ලන් දන්නවා ඔන් ග්‍රිඩ් කාලේ සෝලාර් එකේ තියෙන යූස් ඒ කියන්නේ ඒගොල්ලන්ට ගන්න පුළුවන් ලාභය මොනවාද? සෝලාර් කියන කොච්චර එෆෙක්ටිව් ටූල් එකක්ද? ඒගොල්ලන්ට දැන් CB එකකින් ඩිපෙන්ඩන්ට් වෙලා නැතුව ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා ඒගොල්ලන්ට හොඳක් ඒ කියන්නේ ගොඩක් මිනිස්සු දැන් ඉන්වෙස්ට් කරලා තියෙන ක්ලයන්ට්ස් බේස් එක ගත්තා. ඒකෙන් සෝලාර් ගැන ගොඩක් දැනුමක් තියෙන මිනිස්සු ඕල්රෙඩි ඉන්වෙස්ට් කරලා ඉවරයි. මං හිතන්නේ දැන් හයිබ්‍රිඩ් එකක් තියෙන කොස්ට් එකත් එක්ක මිනිස්සු ඉන්වෙස්ට් කරයි කියලා. ආයි මාරු වෙයි කියලා හිතන්නේ. අමාරු වෙන්නේ කියලා හිතන්නේ. ඒක පොඩි පොඩි ඒ කියන්නේ දැන් EV
EV කාස් ටික පර්චේස් කරලා එයාට දැන් ඒතකොට අපිට දැන් හිතන්නකො ලොකු බැටරිස් එහෙම දැන් අපි මෙච්චර කාලයක් ගෙවුවනේ above 100 කිලෝවොට් ප්‍රොජෙක්ට්ස් වලට මොකක් වෙයිද? මේ මට හිතෙන්නේ ඕවා දැන් නෙට් අකවුන්ටිං යන සමහර ඒවා තියෙනවා. ඇත්තටම ලොකු ෆැක්ටරිස් වලට ඩේ රේට් එක විතරනේ සෙට් ඔෆ් වෙන්නේ. ඇත්තටම මේ ඩේ රේට් එක ඇත්තටම රුපියල් සමහර තැන්වල 50 60ක් 40 ගණන් එන. එයාලා වගේ කට්ටියට වාසියක් ඒ කියන්නේ තියෙනවා. ලොකු බැටරියක් දාලා කරන දේ කියන්නේ. ආ? ලොකු බැටරියක් දාලා කරන දේ නෑ නෑ බැටරිස් නෙමෙයි. මං එයා කියන්නේ කියන්නේ ඔන් අර ග්‍රිඩ් එකක් ආ. විතර. හයිබ්‍රිඩ් කියන එක එයාලට කොහොමද? මම කියන්නේ හයිබ්‍රිඩ් වලින් අපිට හම්බෙන්න බෙනිෆිට් එක මොකද්ද? කම්පැනිස් වලට. හයිබ්‍රිඩ් වලින් බෙනිෆිට් එකක් හම්බෙයි කියලා මම හිතන්නේ. හ්ම්. හයිබ්‍රිඩ් එක කියන්නේ කස්ටමර්ට වාසියක් තියෙනවා පවර් කට් එකදී. එතකොට ඒක එක්ස්පෝර්ට් කරගන්න හරි මොන යම් විවිධ වාසි තියෙනවා. ඒ කියන්නේ ඒක ලිමිටඩ්. ලිමිටඩ්. මේ එහෙනම් මේව කියමුකෝ දෙන හයිබ්‍රිඩ් ආවට පස්සේ අපි කම්පැනිස් වල තියෙන අවාසිය මොකද? අවාසි 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 කියවන වාසි කියන්න බෑ ඇත්තටම ඇත්තට තියෙන ප්‍රශ්නය අපිට සෝලාරකී ෆියුචර් එකක් තියෙන්නේ එකක් ඇවිල්ලා ලොකු ප්‍රොජෙක්ට්ස් වල. ඔව් ඒ කියන්නේ ඒවා ගොඩක් එවෙලා ලෝකල් කම්පැනිස් වලට දුන්නොත් දෙන chance එක අඩුයි. අඩුයි. ඒ කියන්නේ මල්ටි නේෂනල් කම්පැනිස් එනවා. ඒකයි ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඉන්දියන් හරි අනිත් එක චයිනා හරි ඒගොල්ලෝ තමයි කරන්නේ ඕක අන්තිමට. අදානි අම්බානි වගේ මිනිස්සු වෙයි. ඔව්. දැන් ගොඩක් දැන් අනිත් එක අපේ රටවල තියෙන ලොකු කොම්පනීස් ඇවිල්ලා ඔල්රෙඩි ප්‍රොජෙක්ට් ටිකක් අරන් තියෙනවා. ඔව්. ඒගොල්ලන් ඒකෙන් සර්වයිව් වෙනවා. පොඩි මිනිස්සු තමයි මෙතන ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒ මිනිස්සුත් දැන් මම හිතන්නේ හයිබ්‍රිඩ් එකේ දැන් හයිබ්‍රිඩ් එක ආවට පස්සේ අකිල් දැන් අපි ඔන් ග්‍රිඩ් වලට අපි දිනුනනේ සර්විස් එක. හ්ම්. ඒ වගේ නෙමෙයි මාර විදියට කැපවීමෙන් ඉන්න ඕනේ කට්ටිය ස්ටෑන්ඩ් බයි ඔව් ස්ටෑන්ඩ් බයි 24 hours පාරේ ඉන්න ලෙවල් එකක් තියෙන හරියට හ්ම්. සිස්ටම් ටිකක් කරොත් ඔව් සමහර ඒවා කියන්නේ ෆේලියර්ස් සෙල්ලක් නැහැ. එන්න පුළුවන්. අපි තෝරගන්න ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් එක මාර ගොඩක් වැදගත්. වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ මුදල ගන්න ඇත්තට දැන් ඔන් ග්‍රිඩ් බැලුවා වගේ ඔන් ග්‍රිඩ් වල ප්‍රශ්න අඩුයිනේ ඇත්තට. ඒ කියන්නේ මොන ඒකයි ප්‍රොඩක්ට් එක දැම්මත් අර ෆේලියර්ස් ඒ කියන්නේ එන්න කල් යනවා. එතකොට එයා සමහරට ජීවිත කාලෙටම ගන්න සෝලා සිස්ටම් එක එන්ටෙක් සෝලා. ඉන්වෙස්ට් කරපු ඒකයි මුදල දැන් හිතන්නකෝ දැන් අපි ඔන් ග්‍රිඩ් වලට එන දිලිවස ඒ කියන්නේ අවුරුදු කාලය සීමාව ඒ කියන්නේ අපි දෙනවනේ මේ මොකද ඒකට කියන්නේ වර්ක්මන්ෂිප් වොරන්ටි පීරියඩ් එකක් දෙනවනේ අවුරුද්දක් හරි දෙකක් හරි දෙනවනේ. ඒකෙන් පස්සේ ගිහිල්ලා අපි රුපියලක්වත් ගන්න නැතුව නිකන් හදලා දීපු සිස්ටම් කොච්චර ඇද්ද? ඔව්. ඒක ටිකක් අඩු හින්දා තමයි. හැබැයි හයිබ්‍රිඩ් එකක අපිට කස්ටමර්ට කියන්න වෙනවා මේක තමයි මෙච්චරයි ප්‍රී සර්විස් ගන්න තියෙන්නේ. ඒසි එකක ඔගේ තමයි. හ්ම්. ප්‍රී සර්විස් 3යි තියෙන්නේ. එතනින් එහාට ගියොත් එimhe අනිවාර්යෙන් විසිට් වලට අපිට charge කරන්න වෙනවයි කියන ලෙවල් එකට මම හිතන්නේ කම්පැනිස් වලට පත් වෙන්න වෙයි. ඔව්. දැන් හරි විදිහට කරනවා කියලා දැන් මොකද ඔය ෆ්‍රී දෙන සර්විසස් පවා ෆස්ට් 2 years හරි ෆස්ට් ඉයර් හරි දෙන ඇටෙන්ඩන්ස් හරි මොකක් හරි දෙන ඒවත් නොදෙනකොට ඔව්. සමහර හැම නොදෙන්න බැරිකම සමහර කට්ටියට දුන්න ප්‍රයිස් එකත් එක්ක ඒව කරන් යන්න බැරි වෙන්න පුළුවන්. يعني අනේ එතකොට අර වගේ බැටරිස් එක්ක ගියොත් එහෙම යාළුවට බැරි වුණොත් අනික ඔන් ග්‍රිඩ් එක ඔය කෝල් කරලා හදා ගන්න අර මේ පොඩි මේකක් බෑ. ගන්න සපෝට් එකක් ගන්න බෑ. හොඳ ටෙක්නිකල් ස්ටාෆ් එකක් ඔව්. ඉන්න ඕනේ. බැටරි එක ෆේලිය එකක් කමියුනිකේෂන් ප්‍රොටෝකෝල් සපෝට් කරගන්නකොට ඒවා ලොස් වුණොත් ෆර්ම් එක අප්ඩේට් දාගෙන දේවල් ගොඩක් කරන්න ඕනි. සමහරට කම්පැනි සොලියුෂන් නැති වෙනවා සමහර වෙලාවට මේ අනික මාර්ජින් එක බැටරියත් හරියට එක්ක. හිතන්නත් ඔව්. තියෙනවා. ඒක තියෙන කොස්ටින් එක කොයි විදිහට කරන්න වෙයිද? ඊට පස්සේ ප්‍රී සර්විස් වලට මම හිතන්නේ ගොඩක් කම්පැනිස් කරා කියලා විසිට් ගානක් දෙයි. ඒ විසිට් ගානෙන් පස්සේ අනිවාර්යෙන් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක ලේබර් ගානක් ඔව් charge විසිට් කරන ගන්න තත්ත්වයටපත් ඔය වෙයි. ඒ දුන්නත් හරි විදිහට කරන කම්පැනිස්. නැත්නම් යන්න පැන්න නම් ඉතින් කියයි කරනකොට මේ ගානක් කියයි ඊට පස්සේ මේ යනකොට ඉතින් ෆෝන් ආන්සර් කරන්න ඕනේ නැති කෙනෙක් කරන්නේ නේද? ඔව් ඒ කියන්නේ ඒ වගේ කියන්නේ කම්පැනි එක රන් වෙන්න අමාරුයිනේ. මොකද ගොඩක් බිස්නස් නැතිකොට ඒ කියන්නේ සාමාන්‍ය ගාන දැන් අපි කලින් ඔන් ග්‍රිඩ් සිස්ටම් එකක් ඔන් ග්‍රිඩ් ඉන්ස්ටලේෂන් කීයක් කරනකොට එතන ඇත්තටම ක්ලයන්ට් කෙනෙක් රික්වෙස්ට් එකක් කරොත් අපිට ඒක ලොකුවට කම්පැනියට වැදින්නේ නැහැ ඒ ෆ්‍රී දුන්නොත්. ඔව්. දැන් එහෙම නැහැ. දැන් ඉන්ස්ටලේෂන් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. කම්පැනිස් බලන්න ඕනේ ඒගොල්ලන්ගේ ඕවර්හෙඩ් එක කවර් කරන්න. එතනත් එක්ක බලනකොට අනිවාර්යෙන් ෆ්‍රී එහෙම දෙන්න එක ලීසින් ඒක ලීසින් කරගන්න ගන්න පුළුවන්. අමාරු වෙයි. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් කොස්ට් එකත් දැන් ෆියල් කොස්ට් එකත් වැඩි වෙලා වැඩි යනවා. ඔව්. ඒකත් එක්ක බලනකොට අනික අනිවාර්යෙන් අතන්ට යන්න ඕනේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ටෙක්නිකල් හයි කම්පිටන්ස් එකක් තියෙන ටෙක්නිකල් ස්ටාෆ් එක් කෙනෙක් යන්න ඕනේ. අනිත් එක දැන් ඔයා බෑග් වගේ මේ කිව්වා කමියුනිකේෂන් ප්‍රොටෝකෝල්ස් එක කලින් වගේ ඉලෙක්ට්‍රිෂියන් විතරක් ගිහලා වේ කොට දාන්න බෑ. කොට දාන්න බෑ. දැන් BMS ප්‍රශ්න BMS ගැන දන්න එක්නෙක් ඕනේ. Communication. අනිවාර්යෙන් ඒ ගැන කම්පියුටර්ස් නොලෙජ් එකක් ඔව් තියෙන. අනිවාර්යෙන් ලැප් එකත් එක්ක ඉස්සරහට යන්න වෙනවා. අනිවාර්යෙන්. ඉස්සර නම් මල්ටිමීටර් එකයි දැන් කලින් ඔව්. ටිකක් මේ අරන් යන්නේ. කලින් ඒ කාලේ අපි SMA
රිපෑ කරන්නකොට ලප් එක උස්සගෙන තමයි යන්න වෙන්නේ. ඒ වගේ තමයි තිබ්බේ. ඊට පස්සේ ඒක ඉවලොට් වෙලා දැන් ෆෝන් එකකින් ෆෝන් එකකින් කොට හදාගන්න දාගෙන පුළුවන්. මොනවද දානවා. ඕන එකක් ෆෝන් එකේ අපි කරගන්න පුළුවන්. ඒ හින්දා ලොකෝට ටූල්ස් එහෙම අරන් ගියේ නෑ. ඔව්. දැන් ඒ වගේ නෑ BMS එක කරන. අනිවාර්යෙන් ආයි ලැප් එක උස්සන් යන උස්සගෙන අතරපත් යනවා. වෙනවායි. ඒක දැන් නෝමලි අපි දන්නවා ඉතින් CCTV සිටුවේෂන් වගේ තමයි සෝලාර් ඇවිල්ලා තිබ්බේ මේ කාලේ. ගොඩක් කර අන්නොලෙජබල් පර්සන්ස්ලා ෆෝන් එකට මේ ඉන්ස්ටලේෂන් කරන්න එකයි අර එක මේන්ටෙනන්ස් කරන්න එකත් ගොඩක් අඩු වෙන ඕන පොඩි මේ ඒ ලෙවල් වල කරපු මිනිහෙක් වුණත් ගිහිල්ලා හදාගෙන එන විදියට තමයි දැන් ගොඩක් කර මැනුෆැක්චර්ස්ලා සප්ලයර්ස්ලා ඒගොල්ලන් ට්‍රේන් කරලා තිබ්බා. ඒගොල්ලන්ට ඕන එකක් පොඩි එකක් මැනේජ් කරගන්න තව පුළුවන්. මේ ප්‍රොඩක්ට් එක හොයාගන්න එකේදී බලපානවනේ ලොකුවට. දැන් හිතන්නකෝ බැටරි එකයි බැටරි එක වෙන බ්‍රෑන්ඩ් එකක් අතියේ. ඊට පස්සේ ඉන්වර්ටර් වෙන බ්‍රෑන්ඩ් එකක්. ওই දෙක අතර මොකක් හරි ප්‍රශ්නයක් ආව ගමන් අන්තිම මැදින කම්පැනි තමයි දැලෙන්නේ. අනිවාර්යෙන් බැටරි මැනුෆැක්චරර් කියනවා නෑ නෑ අපි බැටරි හොඳයි. ඉන්වර්ටරෙන් චෙක් කරන්න කියලා. ඉන්වර්ටරේ බලලා කියනවා නෑ නෑ බයි ඉන්වර්ටරේ සුපිරියට වැඩ බැටරිය තමයි අවුල් කියලා. ඊට පස්සේ අන්තිමට මාර වැඩේ වෙන්නේ මේ කම්පැනිට. ඒ කියන්නේ කම්පැනිට මොකද්ද කරගන්න කියලා තත්ත්වයක් නැති වෙනවනේ. ඒක තමයි දැන් ගොඩක් මැනුෆැක්චරර්ස්ලා බලන්නේ ඒගොල්ලන්ගේ ඕන් බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරනවා. ඕ. එතන ඕන් බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරනකොට මිල විල තාපස්සල වැඩි. දැන් අපි නම් අනිවාර්යයෙන්ම මේවනේ ඉස්සරහට දැන්. හයිබ්‍රිඩ් වලට ගියොත් නම් අනිවාර්යෙන් එක බ්‍රෑන්ඩ් එකයි කරන්නේ. ඔව් ඒක අනිවාර්යයෙන්ම දැන් මින් අපි ඩිසයිඩ් කරලා තියෙනවා එක ඒ කියන්නේ ඉන්වර්ටරෙත් එක බ්‍රෑන්ඩ් එකේ බැටරියත් එක බ්‍රෑන්ඩ් එකේ තමයි. ඒක ඇත්තටම බලුවත් දැන් මේ වෙනේ දැන් කලින් ඇවිල්ලා අපි PC එකක් ගත්තත් අපි ඕන මද බෝඩ් එක ඔව්. හાર્ඩ් ඩිස්ක් එකක් අරගෙන ඇසෙම්බල් කරගන්න පුළුවන්. දැන් ගේම් බෑනේ ලැප්ටොප් එකක් ගත්තා නම් බ්‍රෑන්ඩ් එකෙන් තමයි ගන්න වෙන්නේ ඔව්. අපිට. වෙන්නේ. ඔව්. ඒ කිසිම දෙයක් ඇසෙම්බල් කරන්න බෑ. ඒ විදිහට තමයි දැන් සප්ලයර්ස්ලා බලන්නේ ඒගොල්ලන්ගේ ඕන් ප්‍රොඩක්ට් එක විකුණ ගන්න. විකුණ ගන්න. දැන් අපි ඇවිල්ලා දැන් වෙන දැන් එතන ප්‍රයිස් ඩිෆරන්ට් තියෙනවා. දැන් ක්ලයන්ට්ස්ලා ගොඩක් අපේ මාකට් එකේ තියෙන්නේ ප්‍රයිස් කන්සර්න් මාකට් එක. ඔව්. ඒගොල්ලන් ඒවිලා වෙන බ්‍රෑන්ඩ් එකක් ගත්ත ගමන් එකක් ඒ සප්ලයර්ස් නැති වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. අනිත් එක දැන් ඒකට දැන් හැම ඉන්වර්ටර්ස්ම සපෝට් කරන්නේ තර්ඩ් පාර්ටි බැටරිස්. බැටරිස් වලට. දැන් ඒක සපෝට් කරන්න බැටරියක් වෙන්නත් ඕනේ. ඒක සපෝට් කරත් අර ප්‍රශ්නේ ආයිත් වෙනවනේ. අනිවාර්යයෙන්. සපොට් කරත් පැති දෙකක් තියෙනවා. අනික ගොඩක් වෙලාවට අර බැටරි ඇසෙම්බල් කරන්න පුළුවන් BMS දාලා බ්‍රෑන්ඩින් කරලා ගන්න පුළුවන්. ඉතින් ඕනෙම තැනකදී අර දැන් සෝලාර් ඉන්වර්ටර් එකට වඩා දැන් සෝලාර් ඔන් ග්‍රිඩ් ඉන්වර්ටර්ස් නම් මෙහෙ යම් තාක් දුරට මේ සස්ටේනබල් එකේ රෙජිස්ටර්ඩ් ඒවානේ. බැටරිස් එහෙම යාලට කැමතිව සෙට් කරගන්න පුළුවන්. ඒවත් මං හිතන්නේ නියාමනය කරන්න වෙයි ඉදිරියේදී. එතකොට දැන් ඔය ඇසෙම්බල් බැටරි එහෙම දාපුවම අනිවාර්යෙන් කස්ටමර්ස්ලා මුදල් අඩුයි. ඒ කියන්නේ පාට දෙන එක ලක්ෂ 5කට යන එක ලක්ෂ 2.5ට විතර ගන්න පුළුවන් වෙයි. 2කට 3ට. අනිත් එක ඔයා බලන්න ඕනේ මේ දැන් අර ලෝ වෝල්ටේජ් බැටරිස් විතරයි ප්‍රයිස් එක අඩුයි. එතන ඔව්. හයි වෝල්ටේජ් බැටරි ගත්තම ඒක එතන තව ප්‍රයිස් එක වැඩි වෙනවා. අපි දැන් විතර තව දෙයක් තියෙනවා. දැන් අපි කලබලලා නැතිර මම කියන්නේ දැන් ගොඩක් සෝලර් කම්පැනිස් වල දැන් ආයි මේ මම කියන්නේ චයිනා වලින් ප්‍රයිසස් ගෙන්නනවා ගෙන්නන්න හදනවා. කලබලලා අර මේගොල්ලෝ ආයි රිවර්ස් කරොත් එහෙම සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එක හබක්. කියන්නේ සෙල්ලම් ගන්න නෙමෙයි ලිස්ට්. ඔව්. ඒ කියන්නේ දැන් ගොඩක් මම හිතන්නේ දැන් ගොඩක් සප්ලයර්ස්ලා හයිබ්‍රිඩ් සොලියුෂන් එක ළඟ තියෙන ගොඩක් ලොන්ච් කරලා තියෙනවා දැන් already. අපිට උනත් මැසේජස් එනවා චයිනා කට්ටියකින් මේ දැන් අපිට වඩා අප්ඩේට් ඒගොල්ලෝ. ඒ කියන්නේ අර ප්‍රයිස් මේ හයිබ්‍රිඩ් ටැරිෆ් එකක් ආව ගමන් බැටරි මැනුෆැක්චරර්ස්ලා එනවා මේ ප්‍රයිස් ලිස්ට් එක එවනවා මටත් මේ එව්වා. හ්ම්. ඒ කියන්නේ වෙලා තියෙන්නේ මේ අපි කියන්නේ හැමතිස්සෙම කලබල වුණොත් එහෙම මං හිතන්නේ අපි වගේ රටක හරි අමාරුයි. ඒ කියන්නේ පොලිසිය එක අකීල් ඒ කියන්නේ කන්ස්ටන්ට් නෑනේ. දවසින් දවස් දැන් මාරු වෙනවා ගවර්න්මන්ට් එක මාරු වෙච්ච ගම මාරු වෙනවා ඊට පස්සේ අපි 19 චාමන් වෙනිදා මාරු වෙච්ච දාගත්තේ ගම මාරු වෙනවා. මාරු වෙනවා. ඔව්. දැන් අපි මෙතන 19 වෙනිදා දාගත්තේ මේ රේට් එක 20 මේ 27 තියාගෙන උදේ පාන්දර නැගෙනවා මයිට පොලේ 20යි. CB එකේ මාරු වෙන්නත් ඇත්තේ මේ වගේ ප්‍රශ්නයක් එන නිසා මොකද එයාගේ පිටින් යයි කියලා වෙන කෙනෙක්ව දාලා වැඩේ කරගත්තොත් දන්නේ. එතකොට මේ කම්පැනිස් වලට තියෙන අවාසිත කියන අපි කතා කරා නේද? ජීවිත කාලෙටම ගන්න සෝලා සිස්ටම් එක එන්ටෙක් සෝලා. අද අපිත් එක්ක ඇත්තටම මේ සෝලර් ෆීල්ඩ් එකේ ලොකු කාලයක් ලොකු එක්ස්පීරියන්ස් ගොඩක් තියෙන අකිල් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතිවන්ත වෙනවා අකිල්. වැඩ රාජකාරී මේ ඔව්. කියන්නේ ගොඩාක් දාලා ඇත්තටම ගොඩක් දාලා මේ වගේ කාලේ විනාඩි 45ක් වගේ කාලයක් අපිත් එක්ක බෙදා ගන්න වෙනවා කියන්නේ ලොකු අපි ලොකු ඒ කියන්නේ විනාඩි 45ක් කතා කරාට මෙතන සෙටප් එක හදන්නත් වෙනවා. ඔව්. ඒ කියන්නේ අපිට ඔව් ඒ ගෞරවය ඇත්තටම ඉස්සෙල්ලා අකිල්ට දෙනවා. මේ ඒ වගේම මේ
අපි ඉස්සරහට අපි බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉන්ඩස්ට්‍රි එකේ වෙන චේන්ජස් ගැන අපි අනිවාර්යෙන් කතා කරමු. ඔව්. අනිවාර්යෙන් සෝලර් කම්පැනිස් වලටත් කියන්න තියෙන්නේ දැන් මේක අපිට ඒ කියන්නේ ටිකක් හැමෝම බය අමාරු වෙලා ඉන්න එකයි. අපි කොහොම හරි අමාරුවෙන් අල්ලන් ඉමු. අපි ඉස්සරහටත් කතා කරමු කොහොමද يعني අපි ඉන්ඩස්ට්‍රි එකේ රැකෙන්නේ කොහොමද කියලා අපි කම්පැනි එකක් විතර අපි කරමු. පුළුවන් තරම් ඩයිවර්සිෆයි වෙන්න. ඔව්. ඒ කියන්නේ සෝලර් විතරක් කරන්න ගියොත් එහෙනම් මං හිතන්නේ ඉස්සරහට අමාරු වෙයි. මේමනේ දැන් හැම ඉන්ඩස්ට්‍රියම පිරිඩක් තියෙනවා ඒකලා ඉවල් වෙන්න. දැන් මෙතන දැන් අපිට මෙච්චර කාලෙකින් ගොඩක් ලොකු කම්පැනි සිටියා ඊට පස්සේ පොඩි කට්ටිය ගොඩක් ආවා SMEs ටික ගොඩක් ඇවිල්ලා සෝලර් එක හොඳටම අපිට Peak වුණා. අන්තිම මිනිහෙක්ට වෙනකන් ගියා. ඔව්. ඒකලන් නොලෙජ් එකක් තිබ්බ දැන් අපිට දැන් පුළුවන් දැන් සෝලර් වෝටර් පම්ප්ස් ගෙන්නන්නේ ඒ වගේ ඩයිවර්සිෆයි වෙන්න ඕන. ඔව්. අපි ඩයිවර්සිෆයි බැටරිය විතර මං හිතන්නේ හයිබ්‍රිඩ් එක විතරක් අල්ලගෙන ඉන්න බෑ අපිට මං හිතන්නේ ඒක තව පුළුවන් සෝලර් වලින් අමතරව තවත් solution ඉන්ඩස්ට්‍රීස් එකක් වලට යන්න වෙයි. අපිට ගොඩක් ඒවෙලා දැන් අලුත් ටෙක්නෝලොජිත් එක්කද EV චාර්ජස් ටික ඉන්ස්ටලේෂන් කරන්න පුළුවන් අපිට ඒ වගේ ගොඩක් පුළුවන් තරම් අපි EV චාර්ජස් වුණත් එතන සෝලර් ඉන්ස්ටලේෂන් එකක් එනවනේ. ඔව්. ඒ වගේ ඒවට අපි බිට් කරලා try එකක් දෙන්න ඕන. ඒ විදිහට එවලුවට වුණොත් අපිට පොඩි අපි කාලයක් හැමෝම කොහොම හරි සර්වයිව් වෙමු. ඒ survive කියන්නේ වෙන්න ඉන්ඩස්ට්‍රි එකේ කම්පැනිස් 10ක් තියෙනවා. ඒ 10ම අපි කොහොම හරි සර්වයිව් වෙමු. ඒ කියන්නේ අපිට හොඳ කාලයක් ආයි තැනකල් අපි ඔව්, කියන්නේ අනිවාර්යෙන්. ඉන්ඩෙක් ලංකාවේ විතර අපි කරන්න පුළුවන් උපරිම දේ හැමෝම වෙනුවෙන් කරනවා. අපි හැමෝම මේ සර්වයිව් වෙමු. ඒත් ඉතින් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකින්